මේ තියෙන්නේ හෙළරැවුලගේ මික්ස් රයිස් එක. ඒතර මේ තියෙන්නේ මිස්ටර් කොත්තුගේ මික්ස් රයිස් එක. බලමු මොකක්ද හොඳ කියලා. එතකොට මට හෙළරැවුලගේ මික්ස් රයිස් එක රුපියල් 1900ක්. ඒතර මිස්ටර් කොත්තුගේ මික්ස් රයිස් එක මට රුපියල් 2700ක්. හෙළරැවුලගේ නෙවෙයි මිස්ටර් කොත්තුගේ දෙකෙන්ම ගත්තේම ෆුල් පෝෂන් තමයි. එහෙනම් අපි පෝෂන් එක බලමු. එතකොට හෙළරැවුලගේ මික්ස් රයිස් එක තිබ්බා ග්‍රෑම් 936ක්. එතකොට මිස්ටර් කොත්තුගේ මික්ස් රයිස් එක තිබ්බා 871ක්. අනිත් එක්ක යනවා අපි කොළඹ ඉන්නේ මාතර ඉඳන් ගේනකොට ඔයගොල්ලෝ හිතයි දැන් මේගොල්ලන්ගේ මේ හයිවි එකකින් ආවුණත් සමනෙන් පැයක් එකමාරක් යනවාද කියලා. එහෙම ගැටලුවක් නැහැ. මොකද අපි හෙළරැවුලගෙන් පික් කරන ක්‍රම තමයි මිස්ටර් කොත්තුරට ඕඩර් එක දාලා අපි තව එක්කෙනෙක් පික් කරගත්තා. දෙකේම එකම ටයිම් පීරියඩ් එක තියෙන්නේ. ඉතින් ඒකත් මත තියාගෙන අපි බලමු මොකක්ද ඇත්තටම හොඳ කියලා. ඒතකොට මිස්ටර් කොත්තුවේ අපිට දුන්නා ග්‍රේවි එකක්, ඒ වගේම චිලි පේස්ට් එකක්. ඉතින් හෙළරැවුලත් අපිට දුන්නා චිලි පේස්ට් එකක්. මේව තමයි ලුක් දෙක තියෙන වල බලන්නේ හෙළරැවුලගේ පොඩ්ඩක් විතර ලයිට් කලර් මිස්ටර් කොත්තුවේ මොකක් හරි හේතුවක් ඉඳන් ඒක පොඩ්ඩක් අඳුරුයි. දෙකේම මීට් අයිටම් තියෙනවා. මේ විශේෂයෙන් මතක් කරනවා මේ මිස්ටර් කොත්තුවේ රුපියල් 2700ක් වුණා. ලොකු ගැප් එකක් තියෙනවා මේකත් එක්ක බලද්දි. මම දන්නේ නැහැ ඒක එච්චර ගණන් වුණේ කියලා. මේ පෝෂන් එකත් මහ ලොකුට තිබ්බේ නැහැ ඒකේ. ඒතකොට දැන් මේ රුපියල් 2700යි මේක 1800යි එහෙම බලද්දි මෙච්චර ප්‍රයිස් එක වැඩිලත් මේගොල්ලන්ගේ පෝෂන් එක ගැන පැහැදිලි සැකයක් ඇති වෙනවා මට. මීට් අයිටම් නම් දෙකේ හොඳට තියෙනවා වගේ තමයි පේන්නේ. බලන්න try. අද මම මිස්ටර් කොත්තුවේ කිනුනේ හෙළරැවුලගෙන දෙකෙන්ම කෑවා. මට තේරිච්ච විදිහට මිස්ටර් කොත්තුවේ පොඩ්ඩක් ප්‍රයිස් එක මාරම විදිහට නිකන් අර ප්ලාස්ටික් වගේ. මම හිතන්නේ මට තේරෙන්නේ නැහැ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉංග්‍රීසි හොඳට දාලා තිබ්බා. හෙළරැවුලගේ පැත්තෙන් આવොත් එම හෙළරැවුලගේ 1900 වුණේ 900ට පෝෂන් එක 900 ගණන් තිබ්බා. ඒගොල්ලන්ගේ රයිස් එකේ ටේස්ට් එක හොඳයි. මිස්ටර් කොත්තුවේ එකත් එක්ක බලද්දි. ඉතින් මම තෝරගන්න නම් තෝරගන්න ඉතින් හෙළරැවුලගේ මික්ස් රයිස් එක තමයි